ඔයත් මේ දවස්වල පාවිච්චි කරපු iPhone එකක් වගේ නේද? එහෙනම් ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ දවස්වල ලංකාවේ විකුණන්න තියෙනවා බැටරි එක රීප්ලේස් කරලා. එහෙම නැත්නම් ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා. බැටරි පර්ෆෝමන්ස් එක සාමාන්‍යයෙන් 95%ක් 100ක් වගේ ලොකු වගේකින් පෙන්වන විදියට බූස්ට් කරලා පෙන්වන්න හදපු ලෙඩ ගොඩක් තියෙන iPhone තමයි මේ විදියට විකුණන්නේ. ඒ විතරක් නෙවෙයි සමහරට මේ ෆෝන් එක හොරකම් කරපු එකක් වෙන්න පුළුවන්. iCloud එක ලොක් කරලා මේක bypass කරලා තියෙන වෙන්න පුළුවන්. ගොඩක් අය සාමාන්‍යයෙන් දන්නේ නැති මේ වගේ ටෙක්නිකල් දේවල් හංගලා මේගොල්ලෝ ෆෝන් එක විකුණන්න බලනවා. ඉතින් ලොකු ගාණක් වේදන් කරලා මේ වගේ ෆෝන් එකක් ගන්න කලින් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන ට්‍රික්ස් පහ ගැන ඔයා දැනන් හිටියොත් ඔයාට වගේ සල්ලි අපතේ ආව ගන්න නැතුව හොඳ ෆෝන් එකක් ගන්න ඔයාටම ඩිසයිඩ් කරගන්න පුළුවන්. ගොඩක් අය iPhone එකක් ගන්න කලින් බලන්නේ බැටරි හෙල්ත් එක. මේ බැටරි හෙල්ත් එක සාමාන්‍යයෙන් 95%ක් 100ක් වගේ ලොකු වගේක් පෙන්නුවට ඔය මේක මතම තීරණය කරන්න එපා බැටරි එක හොඳයි කියලා. මොකද මේ දවස්වල බැටරි එක බූස්ට් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර්ස් ඕන තරම් තියෙනවා. ඇත්තටම මේ තියෙන්නේ ඔරිජිනල්ම බැටරි එකක්ද? එහෙම නැත්නම් රීප්ලේස් කරපු බැටරි එකක්ද කියලා බලාගන්න. ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේනවා වගේ සෙටින් වලට ගිහින් බැටරි වලට යන්න බැටරි හෙල්ත් ඇන්ඩ් චාර්ජින් කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට වඩා හතරවෙනි ෆොටෝ එකේ බලා ගන්න පුළුවන් මෙතන normal කියලා තියෙනවා. ඉතින් මේ විදිහට පෙන්නනවා නම් මේ බැටරි එක රීප්ලේස් කරපු එකක් නෙවෙයි මෙතන තියෙන ඔරිජිනල්ම බැටරි එකක්. බැටරි එකේ ප්‍රශ්නයක් නැත්නම් ඔයා ඊළඟට බලන්න ඕනේ ඩිස්ප්ලේ එක ඔරිජිනල් එකක්ද කියලා. ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේනවා මේ පළවෙනි ෆොටෝ එකේ තියෙන විදිහට ඩිස්ප්ලේ ඇන්ඩ් සෙටින් වලට යන්න. සෙටින් වලට ගියාට පස්සේ තියෙනවා ඩිස්ප්ලේ ඇන්ඩ් බ්‍රයිට්නස් කියලා. දැන් ඔයා මෙතන true tone කියන එකේ ටික් එක ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ විදිහට බ්‍රයිට්නස් වැඩි කරන බායක උඩ ටච් කරගෙන ඉන්න එක. මේ විදිහට long press කරගෙන ඉන්නකොට true tone කියලා notification එකක් pop up වෙනවා. ඉතින් මේ විදිහට notification එකක් එනවා කියන්නේ ඩිස්ප්ලේ එක ඔරිජිනල් එකක් තියෙන්නේ. ඉතින් එහෙනම් මම ඊළඟට කියලා දෙන එක තමයි වැදගත් මේක. සාමාන්‍යයෙන් ගොඩක් අය කතා වෙන්නේ නැති ඔයගේ iPhone එකේ තියෙන හැම ලෙඩක්ම අඳුර ගන්න පුළුවන් software එකක් තියෙනවා. හැබැයි මේ software එක run කරන්න පුළුවන් වෙන්නේ computer එකක. එහෙම නැත්නම් laptop එකක විතරයි. 3U tools කියලා software එකක් තියෙනවා. ඔයා මේ tool එක download කරගෙන ඔයගේ phone එක cable එකෙන් connect කරන්න laptop එකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එතන තියෙනවා view verification report කියලා. ඒ phone එකේ කැමරාව, battery එක, ඒ වගේ motherboard එක මේ වගේ හැම කැලලක්ම normal කියලා පෙන්නනවා නම් ඒ phone එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොළ පාටින් normal වෙනුවට රතු පාටින් error එකක් පෙන්නනවා නම් ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එක්ක මේ කොටස රීප්ලේස් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේක මොකක් හරි ඩැමේජ් එකක් තියෙනවා. ඉතින් මේ දේවල් ටික හරිනම් ඔයා ඊළඟට බලන්න ඕනේ මේක iCloud එක ලොක් වෙලාද කියලා. එහෙම නැත්නම් iCloud එක bypass කරලා තියෙන්න පුළුවන්. ඉතින් සරලවම කියනවා නම් iCloud එක bypass කරලා කියන්නේ ගොඩක් වෙලාවට iCloud එකේ password එක අමතක වුණා මේ password එක කඩන්න පුළුවන්. මේ විදිහට password එක නැතුව phone එකට log වෙන ක්‍රමයක් තමයි bypass කරනවා කියන්නේ. හැබැයි ඔයා අනිවාර්යෙන්ම මතක තියාගන්න මේ විදිහට bypass කරලා තියෙන phone එක නම් කවදාවත් ගන්න තියා හිතන්නවත් එපා. ඔයා දැන් ගන්න යන phone එකෙත් iCloud එක lock වෙලාද කියලා check කරගන්න මේ විදිහට. මුලින්ම ඔයා setting වලට යන්න. ඊට පස්සේ general වලට ගියාට පස්සේ තියෙනවා transfer or reset phone කියලා. මෙතනින් ඔයා erase all content and setting කියන එක දෙන්න. එතකොට ෆෝන් එක සම්පූර්ණයෙන්ම රීසෙට් වෙනවා. ෆෝන් එක රීසෙට් කරලා ආපහු සෙටප් කරගන්නකොට iCloud එකේ password එකක් ඉල්ලන්නේ නැතුවම කෙලින්ම ෆෝන් එකට log වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ iCloud එක bypass කරලා තියෙන්නේ. එහෙම නැතුව හරියටම ඔන්න වෙනවා නම් වෙන්න ඕනේ. ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේනවා මම දෙපැත්තෙන් ෆෝන් දෙකක් දාලා තියෙනවා. ඉතින් මේකේ කොළ පාටින් හරියක් පෙන්වන ෆෝන් එකේ තියෙනවා create a free Apple ID කියලා. ඉතින් මේ ෆෝන් එක කලින් පාවිච්චි කරපු කෙනා එයාගේ Apple ID එක හරියට remove කරගෙන තියෙනවා නම් ඔයාලට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්න ඕනේ. හැබැයි ඒක නා එයාගේ cloud password එක අමතක කරලා නම් ඒ password එක එයා ගාව නැත්තම් ඔයාලට මේ දකුණු පැත්තෙන් පේනවා වගේ Apple ID password කියලා දෙකක් පෙන්වනවා. ඉතින් මේ විදිහට පෙන්වනවා නම් අනිවාර්යෙන් මේ Apple ID එකයි password එකයි දෙන්නේ නැතුව ෆෝන් එකට log වෙන්න බෑ. ෆෝන් එක විකුණන කෙනා ගාවත් මේ password එක නැත්තම් ඔයා කොහෙත්ම මේ ෆෝන් එක ගන්න එපා. ගොඩක් වෙලාවට මේක හොරකම් කරපු ෆෝන් එකක් වෙන chance එක ගොඩක් වැඩි. මම මේ වෙනකන් කියපු හැම දෙයක්ම හරියටම තියෙනවා නම් ඔයා ඊළඟට ෆෝන් එකේ physical check එකක් කරන්න ඕනේ. physical check එකක් කියලා කියන්නේ ඔයා ෆෝන් එකේ කැමරාව දිහා බලනකොට මේ කැමරාව ඇතුලේ දූවිලි එහෙම නැත්නම් ජල වාෂ්ප වගේ තියෙනවා නම් මේ ෆෝන් එක අනිවාර්යයෙන්ම repair එකකට ගලවපු එකක්. ඉතින් ඒ වගේම ෆෝන් එකේ back cover එකත් ගලවලා බලන්න ෆෝන් එකේ damage එහෙම මොකුත් තියෙනවද? බැටරි එක ඉදමිලා වගේ පේනවද? ඉතින් මේ වගේ කිසිම ගැටලුවක් නැත්නම් ඔයා මේ ෆෝන් එක buy කරාට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරපු දේවල් පහ ගැන ඔයා දන්නවනම් ඔයා කිසිම දවසක පාවිච්චි කරපු iPhone එකක් ගන්න බය වෙන්න එපා. ඔයාගේ යාළුවෝත් මේ දවස්වල පාවිච්චි කරපු iPhone එකක් ගන්න බලන් ඉන්නවනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම ඔයාලට මේක වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. මම දිගටම මේ channel එකේ මේ වගේ තාක්ෂණික වීඩියෝස් අරන් එනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එකට subscribe කරලා එකතු වෙන්න කියලාත් මම මතක් කරනවා.